අයිවන් පුතේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 A level exam එකට ආව MCQ paper එකේ අනුමාන පිළිතුරු 2024 paper එකටත් මම මේ වගේ ඩිස්කෂන් එකක් දැම්මා 99ක් විතර පිළිතුරු හරියන විදිහට තමයි අනුමාන පිළිතුරු දෙන්නේ එකක් පිළිතුරු ටික විතරක් කියපුවාම මිස් වෙලා තිබුණොත් ඔයාලට බලාගෙන යනකොට ඒකේ අවුලක් එන්න පුළුවන් හින්දා මේකට හේතුව මේකයි මේ පිළිතුර ගත්තේ මේකයි කියන පැහැදිලි කිරීමත් එක්කම පොඩි වීඩියෝ ක්ලිප් එකක් මේ දාන්නේ 24 පේපර් එකත් මෙහෙමම දාලා තියෙනවා මේ 25 පේපර් එක ඊළඟට කියන්න ඕනේ මේක දැම්මට පස්සේ මේ අපිට ඔරිජිනල් මාර්කින් ස්කීම් එකක් එනවනේ ඒ ආව දවසට මොන හරි වෙනස්කම් මේකේ වෙලා තියෙනවා නම් අපි ඔය වීඩියෝ එක යටින් දානවා දැන් මේ අනුමාන පිළිතුරු හැමතැනම ෂෙයා වෙනවා. සමහර ඒ වගේ ඇත්තටම හුඟක් වැරදි තියෙන පිළිතුරුත් ෂෙයා වෙනවා මම දැක්කා. ඒතකොට ළමයි අවුල් යනවා. හරියට දැනගන්න අපේ හැමෝටම අයිතියක් තියෙනවා නේද? මොකද්ද කියලා ආයෙෂයි එකක් කරනවද? කොහොමද තියෙන්නේ? මේකෙම තීරණය කරන්න බෑ. නමුත් අපිට අදහසක් ගන්න එක හොඳ හින්දා මම මෙහෙම ඩිස්කෂන් එකක් කරනවා. පළවෙනි MCQ එක සම්පත් පොත ඇසුරින් තමයි අපි පිළිතුරු ලියන්න ඕනේ. මේ පොත ඇසුරින් මම පේපර් එක ලිව්වා නම් මෙහෙමයි උත්තර ගන්න කියන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. පළවෙනි එක සෛලයක න්‍යෂ්ටිය පිළිබඳව පහ සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. පළවෙනි උත්තරේ න්‍යෂ්ටි ආවරණයේ පිටත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාවලිය න්‍යෂ්ටි තලාව තැනී ඇත. ඒ ප්‍රකාශය වැරදි. වැරදි වෙන්න හේතුව මම කියන්නම්. න්‍යෂ්ටි ආවරණයේ පිටත ආස්තරණය නෙමෙයි න්‍යෂ්ටි ආවරණයේ ඇතුළත ආස්තරණය වෙන්න ඕනේ. දෙවැනි ප්‍රකාශය න්‍යෂ්ටි ආවරණයේ ඇතුළත සහ පිටත පටල වෙන් වී ඇත්තේ 20ක් 40ක් වූ අවකාශයකිනි. එතන දීලා තියෙන පුතේ 20යි 40යි මයික්‍රෝමීටර් කියලා. එතකොට මේ ප්‍රකාශය වැරදි. 20යි 40යි නැනෝමීටර් වෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රකාශය ද්‍රව්‍ය ඇතුළු වීම සහ පිටවීම යාමනය කරන සිදුරු සංකීර්ණයක් න්‍යෂ්ටි ආවරණයේ පිහිටා ඇත. ඔය සිදුරු සංකීර්ණයට තමයි අපි න්‍යෂ්ටික ජිද්‍ර කියලා කියන්නේ. හතරවෙනි ප්‍රකාශය එතකොට තුන්වෙනි ප්‍රකාශය දැනට හරි කියලා හිතෙනවා. හතරවෙනි එක. න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි තලාව තුල ගිලී ඇත. න්‍යෂ්ටි තලාව කියලා කියන්නේ න්‍යෂ්ටි ආවරණයේ ළඟින්ම තියෙන එක. එතකොට න්‍යෂ්ටිකාව ගිලිලා තියෙන්නේ න්‍යෂ්ටි පූරකේ. න්‍යෂ්ටි පූරකයේ ක්‍රොමැටින් සහ න්‍යෂ්ටිකාව ගිලිලා තියෙන්නේ. ඒ හින්දා හතරවෙනි ප්‍රකාශයත් වැරදි. පස්වෙනි ප්‍රකාශයේ විභාජනීය නොවන සෛල තුල ක්‍රොමැටින් නැත්තේ තදින් දඟර ගැසුණු ගොනුවක් ලෙස විභාජනීය නොවන සෛලයක විසිරුණු ගොනුවක් ලෙස තියෙන. ඒතර තදින් දඟර ගැසුණු නෙමෙයි විසිරුණු ගොනුවක් ලෙස තියෙන්නේ. තදින් දඟර ගැහෙන්නේ ඔක ප්‍රාක් කලාවට එනකොට ප්‍රාක් කලාව පෙර යෝග කලාව වෙනකොට තවදුරටත් වර්ණ දේහ ඝන වේ තදින් පෙනේ. ඔහොම කියලා අපි කියනවා දඟර ගැසේ ඇඹරේ ඔහොම කියලා කියන්නේ. විභාජනයේ පටන් ගත්තම තමයි ඒව වර්ණ දේහ බවට පත්වීම පටන් ගන්න. ඒතර විභාජනය නොවන සෛලයක විසිරිච්ච ක්‍රොමැටින් ගොනුවක් තියෙන්නේ. ඒතර පස්වෙනි එකත් වැරදි. ඒ නිසා අපිට පළවෙනි ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට තුන උත්තරේ. ඊළඟ පහත සඳහන් කුමන ශ්‍රේෂ්ඨවල පරීක්ෂණ සහ නිරීක්ෂණ ප්‍රථම ජීවී සෛල බිහිවීම සඳහා සාක්ෂි සපයා තිබේද කියලා අහනවා. මේක තියෙන තුන්වෙනි පාඩමේ නේ තුන්වෙනි පාඩමට අදාළව අර ජෛවිදත්ත පරිණාමයේ මුලින්ම කියලා තියෙනවා ජීවී භවයේ සෛල හදන්න ජීවී භව පිළිබඳ සාක්ෂි හොයාගන්න මේ රිසෝස් විදිහට පාවිච්චි කරලා තියෙනවා රසායන විද්‍යාව භෞතික විද්‍යාව භූගර්භ විද්‍යාවක ජීව විද්‍යාව දාලා තියෙන්නේ වරද්දන්නමයි කියලා මට හිතෙන්නේ. එතකොට ඒක අපිට ගන්න වෙන්නේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව සහ භූගර්භ විද්‍යාව. ඒ කියන්නේ B C D කියන උත්තර තුන. BCD කියන්නේ අපිට ගන්න වෙන්නේ හතරවෙනි උත්තරේ. දෙකට හතරවෙනි උත්තරේ ගන්න වෙන්නේ. 3. ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. විකසනය යනු ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීම අඩුවක් තියෙනවා. විකසනය කියන්නේ ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන අප්‍රතිවර්ති වෙනස් වීම වලට. පරිණාමය යනු ප්‍රවේණික විකරණවලට අනුකූලව ජීවියෙකු තම ජීවිත කාලය තුළ වෙනස් වීම නෙවෙයි. ඒක හරි විදිහට තියෙනවා නම් පරිණාමය යනු ප්‍රවේණික විකරණවලට අනුකූලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වෙන්න පුළුවන් හැකියාව තමයි අපි පරිණාමය කියන්නේ. තම ජීවිත කාලය ඇතුළේ සිද්ධ වෙන අප්‍රතිවර්ත වෙනස් වීම අපි ගන්න විකසනය කියන එකට. ඒතර පරිණාමය කියන එකේ නිර්වචනය මේක වැරදි. එන්න ඕනේ හරි. නිර්වචනය හරියට තිබුණා නම් එන්න ඕනේ කාලය සමග සිද්ධ වෙන වෙනස් වීම කියන එක. 1යි 2යි දෙකම වැරදි. තුන්වෙනි එක පරිවෘත්තිය යනු ජීවියෙකු තුළ සිදුවන ශක්තිය වැය වෙන සියලුම රසායනික ක්‍රියාවන්ගේ සමස්තය කියලා කියනවා.
මම එක්සෑම් එකට දවසකට හෝ දෙකකට කලින් පොඩි MCQ ටිප්ස් විවරණයක් කරා. ඒකෙදි මේ ප්‍රකාශය මම පැහැදිලිව කියනවා මෙන්න මෙහෙම එකක් මේ වගේ ගන්න පුළුවන් කියලා. පරිවෘත්තිය යනු ජීවියෙකු තුළ සිදුවන ශක්තිය වැයවන සියලුම රසායනික ක්‍රියාවන්ගේ සමස්තය. මොකද්ද වැරද්ද? රසායනික ක්‍රියාවන්ගේ සමස්තය තමයි. හැබැයි ශක්තිය වැය වෙනව විතරක් නෙමෙයි, ශක්තිය ලබා ගන්නවත් අපි මේකට ගන්නවා. සංවෘත්තීය සහ අපවෘත්තීය කියලා දෙකකට බෙදෙනවා පරිවෘත්තීය. ඊළඟට උද්දීපිතාවය සහ සමායෝජන දෙකම ජීවීන්ගේ චලනය සඳහා අවශ්‍යයි. උද්දීපිතාවය සහ සමායෝජනය කියන දෙකම උද්දීපිතාවයයි සමායෝජනයයි දෙකම එකතු වෙනකොට අපිට චලන දක්වන්න පුළුවන්. වර්ධනය යන ජීවියෙකුගේ වියලි ස්කන්ධයේ වැඩිවීම. ඒකත් වර්ධනය කියන්නේ ජීවියෙකුගේ වියලි ස්කන්ධයේ අප්‍රතිවර්තය වැඩිවීම වෙන්න ඕනේ. එතකොට අපිට ගන්න වෙන්නේ මේකේ 4 වෙනි උත්තරේ. 3ට 4 වෙනි උත්තරේ ගන්න වෙන්නේ. ඊළඟට RNA සහ ඒවායේ ලක්ෂණ පිළිබඳව පහත සඳහන් සංකලන අතරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. RNA සහ ඒවායේ ලක්ෂණ පිළිබඳ පහත සඳහන් සංකලන අතරින් නිවැරදි වන්නේ කුමන ඒවාද කියලා අහනවා. mRNA න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයේ ප්‍රවේණක තොරතුරු පරිවහනය කරනවා. හරි. රේඛීයයි ඒකත් හරි. ඒතර ඒ හරි. B කියන්නේ tRNA ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ඇමයිනෝ අම්ල පරිවහනය කරනවා. ඒක හරි. සංකීර්ණ අක්‍රමවත් අණුවක් නෑ වැරදි. සංකීර්ණ අක්‍රමවත් අණුවක් කියන නිසා ඒක වැරදි. එතෙන්ට එන්නේ රේඛීය අණුවක්. නමුත් පුඩු තියෙනවා කියලා. ඉතින් B ප්‍රකාශය අපිට හරි කියලා ගන්න වෙන්නේ නෑ. C ප්‍රකාශය C කියලා තියෙන RRNA ගැන. පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථානයේ සපයනවා. ඒක හරි. පුඩු 3ක් තියෙන RRNA යට තියෙන්නේ සංකීර්ණ අක්‍රමවත් හැඩයක්. උඩ එක යට එකයි මාරු කරලා දාලා තියෙන්නේ නේද? ඒතර BC කියන දෙකම වැරදි. ඒ පමණක් සත්‍යයි. 4ට එක උත්තරේ. ඊළඟට අපි යමු 5 වෙනි MCQ එකට. දැන් මේ පේපර් එක ගොඩාක් අමාරුයි කියන්නත් බෑ. අම්මෝ මාර ලේසි කියලා කියන්නත් බෑ. ඉතින් පොඩි පොඩි තර්ක තියෙනවා මේක. ඊළඟ ප්ලාස්ම පටල ප්‍රෝටීන වල නිවැරදි කෘත්‍ය තෝරන්න කියලා තියෙනවා. ප්ලාස්ම පටල ප්‍රෝටීන වල එතනදී මට පොඩි අවුලක් නේ මම ඊට කියන්න. මෙන්න මේ ඉඩ සලසයි කියන වචනේත් එක්ක. ප්ලාස්ම පටල ප්‍රෝටීන වල කෘත්‍යයන් ගත්තොත් ප්ලාස්ම පටල වලට ආසන්නව පිහිටි සෛල වලට එකිනෙක සමග සංනිවේදනය සිදු කරන්න පුළුවන්. අවුලක් නැහැ. ආසන්නව පිහිටි සෛල එකිනෙක සමග සංනිවේදනය කරන්න පුළුවන්. මේකේ තියෙන සංනිවේදනය සිදු කිරීම සඳහා ඉඩ සලසයි කියන. සිංහල එක්ක ගලපලා බැලුවොත් ඉඩ සලසයි එච්චර හිතන්න නැති වෙයි කියලා හිතලා මම හිතන පළවෙනි ප්‍රකාශය හරි. ඉඩ සලසනවා සංනිවේදනය කරනවා දෙකම එකයි වගේ කියලා හිතලොත් ඒ හරි. විශිෂ්ට ජෛව රසායනික සමග අන්තර්ක්‍රියා කිරීම සඳහා ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කර අර ස්නායු සම්ප්‍රේෂකයෙම ගියාම ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. එතකොට බීට් ගන්න වෙන්නේ හරි කියලා. සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඔව් ඒකත් හරි. ප්ලාස්ම පටලයේ තරලමය ස්වභාවය පවත්වා ගන්න ෆොස්ෆොලිපිඩ ප්‍රෝටීන් නෙමෙයි. එහෙනම් ABC කියන තුනම හරි කියලා. 5 වෙනි උත්තරේ තමයි මම ගත්තේ. 5 වෙනි උත්තරේ අතන අර උඩ ඉඩ සැලසීම කියන එකයි sannivedanaya සිදු කිරීමයි sannivedanaya සිදු කිරීමට ඉඩ සැලසීමයි කියන එක දෙකක් කියලා හිතුවොත් ඒ ගන්න වෙන්නේ නැහැ. එහෙමනොත් අපිට BC කියන 3 වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. එතන 3 වෙනි උත්තරේ ගත්ත අය සමහරට ඇති. මටත් අර ඉඩ සැලසීමයි සිදු කරයි කියන වචන දෙක ගැන අවුලක් තියෙනවා. කෙලින්ම එහෙම දෙන්නේ නැතුව ඉඩ සැලසීම කියලා දුන්නේ ඇයි කියලා. නමුත් මම දැනට උත්තරේ 5 කියලා ගන්නවා. ඊළඟට අනූනනය පිළිබඳ පහත සඳහන් කලාව සිදුවීම සංකලන අතුරින් නිවැරදි වන්නේ කුමක්ද කුමන ඒවාද කියලා අහනවා. A කියන්නේ ප්‍රාක් කලාව, B කියන්නේ යෝග කලාව, වියෝග කලාව මේ ඔක්කොම අනූනනයේ සිද්ධි. ඒ ප්‍රාක් කලාව යුගලනය වූ සමජාත වර්ණ දේහවල DNA කොටස් කැඩී මාරු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සමජාත වර්ණ දේහ ලං වෙන්නේ නැහැ අනූනනයේදී. කොහොමත් ඔය අවතරණයේ සිද්ධිය තියෙන්නේ ඌනනයට. ඒ වැරදි. B යෝග කලාව එක් සමජාත වර්ණ දේහ යුගලයේ වර්ණ දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව්‍ය වලට මූල ලව. ඒ කියන්නේ මෙන්න එක් සමජාත වර්ණ දේහ ඔහොම යෝග කලා තලයේ තියෙනවා. මෙයා මේ පැත්තට මූල, මෙයා මේ පැත්තට මූල. අනූනනේ කොයි වෙලේවත් යෝග කලා තලයේ මෙහෙම දෙන්න එකට සෙට් වෙන වෙලාවක් එන්නේ නැහැ. එහෙනම් ඒක එන්න බෑ. ඒක ඌනනේ තියෙන එකක්. ඊළඟට C වියෝග කලාව සහෝදර වර්ණ දේහාංශ වෙන් වී හරි. ඒ කියන්නේ මේ වගේ එකක මේ දෙකක් වෙන් වී සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව්‍ය දෙසට ඇදී යනවා වියෝග අනූනනේ. ඒක හරි. එතකොට C ප්‍රකාශයේ විතරයි හරි. 6ට ගන්න වෙන්නේ 3 වෙනි උත්තරේ. මම මේ උත්තර අංක කියනකොට පැටලෙයිද දන්නේ බලන්න. මම මේ විස්තර කරන නිසා එහෙම වෙනසක් තිබුණොත් ඔයාලට විස්තරෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට 7 වෙනි එක එන්සයිම පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. එන්සයිම අණුවේ ඇති සෑම ඇමයිනෝ අම්ලයක්ම සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වා ගැනීමට දායකයි. ඕක අරගෙන තියෙන්නේ
අර එන්සයිම ඇමයිනෝ අම්ල වලින් හැදිලා තියෙනවා. හැබැයි ඇමයිනෝ අම්ල හැඩය තියාගෙන හිටියට සක්‍රීය ලක්ෂ හදන්න දායක වෙන්නේ ඇමයිනෝ අම්ල පොඩ්ඩයි කියලා ප්‍රකාශයක් තියෙනවා ඒකේ. ඒ එතකොට සෑම ඇමයිනෝ අම්ලයක්ම කියන හින්දා වැරදි. ඊට යාමක අණු එන්සයිම් වල යාමක ස්ථානවල සහසංයුජව බැඳේ. ඔක කියලා තියෙන්නේ යාමක අණු එන්සයිම වලට සහසංයුජ නොවන අන්තර් ක්‍රියාවලින් බැඳේ කියලා තියෙන්නේ. ඒ නිසා දෙකක් වැරදි. 3 සමහර සහසාධක එන්සයිම් වලට ස්ථිර ලෙස බැඳේ. මම ඕක බ්‍රෝකර් කෙනෙක්ගේ කතාව කරන් පැහැදිලි කරලා දෙනවා. මම හිතන්නේ channel එකෙත් ඒ වීඩියෝ එක දාලා තියෙනවා. සමහර අය අර తాවකාලිකව ඉන්න අය ඉන්නවා. සමහර අය ස්ථිර ලෙසම ඉන්න අය ඉන්නවා. අර එන්සයිමට සපෝටිව් කෙනා ඔය සහසාධකය කියලා කියන්නේ. සමහර සහසාධක ස්ථිර ලෙස බැඳෙන්න පුළුවන්. ඒක හරි. උපස්තර සාන්ද්‍රණයේ වැඩිවන තරමට එන්සයිමික ප්‍රතික්‍රියාවේ වේගයත් වැඩි වේ මුලින් ඇත්ත. එන්සයිමේ සක්‍රීය ලක්ෂ ගානට වඩා උපස්තර අණු ගාන අඩු වෙන්නන් තියෙන්නේ. උපස්තර වැඩි කරන්න යම් තැනක් දක්වා ශීඝ්‍රතාවය වැඩි වෙයි. හැබැයි ඉතින් එන්සයිම් වල සක්‍රීය ලක්ෂ ඔක්කොම ෆිල් වුණාට පස්සේ තව උපස්තර දැම්මා කියලා මේක තව වැඩි වෙන එක වැඩි වෙලා ගිහිල්ලා එක මට්ටමක ස්ථිරව කියන එක මට්ටමක ඔන්නෝම තියෙනවා. අඩු වැඩි වෙන්නේ නැතුව. තව කොච්චර උපස්තර දැම්මත් ඒ මට්ටමින් එහාට වැඩි වෙන්න බෑ. මොකද එන්සයිමේ සක්‍රීය ලක්ෂ ඉවර වෙලා. ඒ හින්දා 4 ගන්න බෑ. 5 තරඟකාරී නොවන නිෂේධක එන්සයිමේ සක්‍රීය ස්ථානයට බැඳෙනවා. එන්සයිමේ සක්‍රීය ස්ථානයට බැඳෙන්න තරඟ කරන්නේ සක්‍රීය ස්ථානයේ එක්ක බැඳෙන උපස්තරයක් ඉන්නවා නම් ඒ උපස්තරයේ හැඩේම ගත්ත එකෙක් තමයි මෙතනත් එක්ක තරඟ කරන්නේ. එතකොට මේකට තරඟ කරන්න වෙන්නේ මෙයත් එක්ක තරඟ කරනවා කියන්නේ ඒක තරඟකාරී වෙන්න ඕනේ. තරඟකාරී නොවන එකක් නෙමෙයි. ඒතර පහත් වැරදි. 7ට ගන්න වෙන උත්තරේ 3. 8වෙනි එක ප්‍රභා පද්ධති පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී අපි කතා කරනවා ආලෝක ප්‍රතික්‍රියාවේදී ප්‍රභා පද්ධතියක් මෙන්න මේ වගේ. මෙතන එක සංකීර්ණයකුත් මෙතන තව සංකීර්ණයකුත් තියෙනවා. ඒ දෙක ගැන නේද අහන්නේ? ඔව්. මේ දෙක ගැනයි අහන්නේ. මෙතන ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයක් තියෙනවා. මෙතන ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණයක් තියෙනවා. මෙතන තියෙන ප්‍රභා සංශ්ලේෂක වර්ණක ක්ලෝරොෆිල් B, කැරොටින්, සැන්තොෆිල් වගේ ඒවා. මෙතන තියෙනවා ක්ලෝරොෆිල් A සහ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා තමයි ඔතන ඉන්නේ. එහෙම බලපුවාම මේකේ ආලෝකයේ ෆෝටෝන වර්ණ මත ගැටීම නිසා ප්‍රභා පද්ධති 1 සහ ප්‍රභා පද්ධති 2 ඉලෙක්ට්‍රෝන උද්දීපනය වෙනවා. මේ අපි අඳින්නේ අර අඳාලා තියෙනවා ආලෝක ප්‍රතික්‍රියා වීඩියෝ එකක්. මම බලන්න පුළුවන් විනාඩි 8ක් හරි 10ක් හරි ඇතුළත පැහැදිලි කරනවා. මෙන්න මේ ප්‍රභා පද්ධති දෙකක් තියෙන්නේ. මෙතන දෙක තියෙනවා, මෙතන එක තියෙනවා. මේ දෙක අතර ප්‍රතික්‍රියාවක් තියෙනවා. රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය. ඒකෙදි අපි දන්නවා මේ දෙකම උද්දීපනය වෙනවා ආලෝකය ඇවිල්ලා. ළඟට ප්‍රභා පද්ධති 1 අධිශක්ති මට්ටමක ඇති ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති 2 ඇති ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා මගින් ප්‍රතිග්‍රහණය කරනවා. දෙකේ ඒවා එක තමයි ප්‍රතිග්‍රහණය කරන්නේ. ප්‍රභා පද්ධති 2 ඇති උද්දීපනීය වූ ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන නෑ මෙයාගේ ඒවා තමයි NADP වෙතලා NADP+ වෙත ලබා දෙන්නේ. ජලයේ බිඳ හෙලීම ජලයේ සීන් එක මෙයාට එන්නේ. එතකොට නිදහස් වන ඉලෙක්ට්‍රෝන උද්දීපනය වෙලා ප්‍රභා පද්ධති 1 නෙමෙයි 2 උදාසීන කරන්නේ. ක්ලෝරොෆිල් A අණුවක් සහ ක්ලෝරොෆිල් B අණුවක් සහිත සංවිධානයේ ප්‍රෝටීන් ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන. මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථානයේ මේක මෙතන ක්ලෝරොෆිල් A තියෙනවා හැබැයි B නෑ. ඒ නිසා පස්වෙනි උත්තරේ වැරදි. 8ට ගන්න වෙන්නේ අපිට එක උත්තරේ. 9. ජීවීන් වර්ගීකරණය කිරීමේදී වෛරස කිසිම රාජධානියකට ඇතුළත් කර නොමැත්තේ ඒවා නිරීක්ෂණය කළ හැකි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් නිසා ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණයක් නොදරන නිසා ධාරක සෛල තුළදී පමණක් පරිවෘත්තීය ක්‍රියා දක්වන හින්දා අපිට යාව ජීවී ගොඩට දාන්න බෑ. ජීවී ගොඩට දාන්න බෑ. ඒ ජීවී ගොඩට දාන්න බැරි ඇයි? ධාරක සෛල තුළදී පමණක් පරිවෘත්තීය ක්‍රියා දක්වන හින්දා. ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස RNA දරන තව ඒවා තියෙනවනේ. ඒතර සෛල සංවිධානයක් දක්වන්නේ නැති නිසා තමයි වර්ගීකරණයේදී ප්‍රාග්ඥාෂ්ටික ශූන්‍යාෂ්ටික ඒවට දාගන්න බැරුව අපි වෛරස් වයින් කරලා දාන්නේ. එතකොට 9ට මම ගන්න උත්තරේ 5. 10 වෙනි ප්‍රශ්නේ ද්විලිංගික ජන්මාණු ශාකයක් සහ ප්‍රමුඛ බීජාණු ශාකයක් සහිත සම බීජාණුක භෞමික ශාකයක් අයත් වෙන. දැන් ද්විලිංගික ජන්මාණු ශාකය. ද්විලිංගික කියන්නේ ඒකග්‍රෝහී. එකම ගහේ ලිංග දෙකම තියෙනවා. එකම ගහේ ලිංග දෙකම තිබ්බේ මෙන්න මේ හෘදයාකාර ප්‍රාක්තලසෙනේ. මෙතන අණ්ඩාණුදානි, මෙතන ශුක්‍රාණුදානි. හරි බලමු ඊතර ඒකත් එක්ක ගැලපෙනවද කියලා. ප්‍රමුඛ බීජාණු. මෙයාගේ බීජාණු ශාකයේ ප්‍රමුඛයි නෙප්‍රොපිස් අර රයිසෝම කඳක් තිබුණේ කියන. සම බීජාණුක. එයාගේ හැදුවේ අර කොලේ යටපැත්තේ ගුරුපාඩු කුඩු කුඩු වගේ හැදුව සම බීජාණු තමයි. එකම ගාන ඒවා. හරි එතකොට එයා ශාකයේ නෙප්‍රොපිස් කියලා අඳුර ගන්න පුළුවන් මීවන. එයා ආයත් වන වංශය අහන්නේ. වංශයේ ටෙරෝෆයිටා 10ට උත්තරේ 3.
10ට උත්තරේ 3. ද පළවෙනි 10 ඇතුලේ මම හිතනවා පිළිතුරු වැරදි නැතුව ඇති. මේ මෙතන ඉඩ සලසයි කියන එක ගැන ප්‍රශ්නයක් ආවොත් ඇරෙන්න මේ පිළිතුරු 10 හරි. ඊළඟට අපි යනවා 11 වෙනි ප්‍රශ්නෙට. ඒකලිංගික සතුන් පිහිටනුවේ කියන එක. ඒකලිංගික සතුන් පුතේ නෙමටෝඩාවන්ගේ ගැහැණු සහ පිරිමි සත්තු ඉන්නවා. ගැහැණු සත්තු විශාලයි. ලිංගික ප්‍රජනනය පෙන්වයි කිව්වාම ඉතින් ඒක ඒකලිංගිකයි තමයි. ඒකලිංගිකයි කියන්නේ එක ලිංගයයි එක අගාව තියෙන්නේ. ඒතර ගැහැණු පිරිමි දෙගොල්ලක් ඉන්නවා කියන්නේ ඒකලිංගිකයි තමයි. ඒතර ඒකලිංගික ආත්‍රපෝඩා කොහොමත් ඒකලිංගිකයි කියලාම දීලා තියෙනවා. පැටිහෙල් මින්ටෙස්ලට දීලා තියෙනවා ඒගොල්ලෝ ද්විලිංගිකයි කියලා. එකයි නොඩමේට ආවන්ගේ කියලා තියෙනවා මේ ලිංග වෙන වෙනම පවතී කියලා. ඉතින් ලිංග වෙන වෙනම පවතී කියලා කියන්නේ ඒකලිංගිකයි කියන එකනේ. ඒතර අපිට ගන්න වෙනවා A B D උත්තරේ 5. 11ට අපි ගන්නවා උත්තරේ 5. 12 වෙනි ප්‍රශ්නෙට යමු. 12. දැව වර්ග කිහිපයක් සහ ඒවායේ ලක්ෂණ නිකන් අර A B P Q ඕවා ගලප උත්තර ගන්න තියෙන ප්‍රශ්න වැඩි නේද? කොහොමත් ඔය 23 අවුරුද්දේ ඉඳන් ආපු හැම පේපර් එකකම ඒ වගේ ප්‍රවණතාවයක් ළමයිට නිකන් අර අවධානය යොමු කරලම ගලප ගන්න වෙන්න පුළුවන් වෙන. ඡේද කියවලා ගන්නවට වඩා තර්කානුකූලව ගන්න ප්‍රශ්න වැඩි වගේ. දැව වර්ගයේ දෘඪ දැව සහ මෘදු දැව. දැන් අපිට මතක් වෙනවා දෘಢ දැව කියලා කියන්නේ ආවෘත බීජක ශාකවල තියෙන ද්විතීක ශෛලම. මෘදු දැව කියලා කියන්නේ විවෘත බීජක ශාකවල තියෙන. ඒතර විවෘත බීජක ශාකවල තියෙන මෘදු දැවවල ශෛලම වාහිනී නැහැ. එක පොයින්ට් එකක් නේ. එතකොට අනිවාර්යෙන් අපිට මෘදු දැවවල තමයි ශෛලම වාහිනී නැත්තේ කියන එක ගතර බීට R එන්න ඕනේ. බීට R එන්න ඕනේ. එතකොට බීට S එන්න බෑ. හේතුව මෘදු දැව විවෘත බීජකයේ වගේ තියෙන. මෘදු දැව ආවෘතේ වගේ නැහැ. ඒත් බීට S එන උත්තර තියෙනවද කියලා බලලා තියෙනවා නම් අයින් කරලා දාන්න. බීට S එන උත්තර එකක්වත් මේගොල්ලෝ අරන් අපි වගේ මේගොල්ලෝ කපරින. බීට R එන්න ඕනේ. බීට R එන උත්තර තියෙනවද කියලා අපි පොඩ්ඩක් ඒ උත්තර වලට වැඩි අවධානයක් මුලින්ම දෙනවා. බීට R තියෙන උත්තර දෙකක් තියෙනවා. එකක් 3 එකක් 5. දැන් ඒ උත්තර දෙක ගත්තාම C ට P තමයි දෙකේම තියෙන්නේ. C ට P. C කියන්නේ අරටුව. අරටුව දිලීර වලින් ආරක්ෂා. ඔව්. ඒ කියන්නේ අපි අරටුව ගන්න මේ ලී ඉරන්න. හොඳට ඒකේ වතුර නැහැ. මැරිච්ච සෛලමයක් තියෙන්නේ. ඒ නිසා කෘමි දිලීර හානිය අඩුයි. අපි අරටුව තමයි හොඳ ගෘහ භාණ්ඩ හදන්න ගන්න. එතකොට C ට P හරි. අපි A ට S ද A ට Q ද කියලා බලනවා. A කියන්නේ දෘಢ දැව. A ට S ගත්තොත් ආවෘත බීජක ශාකවල ඇත. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තියෙන්නේ A ට Q. A ට Q ගත්තොත් ලවණ පරිවහනය නොකර. පුතේ අරටුවේ පරිවහනය කරන්නේ නැති වුණාට ආවෘත බීජකවල ද්විතීක ශෛලම කියලා කියනවා මිසක් දෘಢ දැව ආවෘත බීජක ශාකවල මැරුණු කියලා කතාවක් කියන්නේ ඒ අරටුව සහ එළයේදී තමයි මැරුණු ශෛලමයක් ගැන කියන්නේ. ආවෘත බීජක ශාකවල ද්විතීක ශෛලම කිව්වට එයා මැරිලා කියලා එකක් එතන නැහැ. අරටුව තමයි මැරිලා කියන්නේ. එතකොට ලවණ පරිවහනය නොකරයි කියලා අපිට කියන්න බෑ එයා. ඒ නිසා අපිට ගන්න වෙන්නේ A ට S. හරියටම A ට S තමයි ගන්න වෙන්නේ. එහෙනම් අපිට උත්තරේ A ට S අරන්, B ට R අරන්, C ට P අරන්. ප්‍රශ්නයක් නැහැ නේද එතකොට? උත්තරේ 3 ගන්න පුළුවන්. 12ට 3. 12ට 3. ඊළඟට 13ට ශාකයක පොත්තේ දැකිය හැක්කේ. සමහරවිට පැටලෙනවා නේද? පොත්ත කියන්නේ මොකද්ද? ඒකේ අර පොතේ දීලා තියෙනවා පොත්ත ලෙස පොත්තයයි සාවද්‍යව ගන්න එකයි නිර්වද්‍යව ගන්න එක. සාවද්‍යව ගන්න එක අපිට වැඩන්නේ හරියකනේ ඕනේ. පොත්ත කියලා කියන්නේ සනාල කැම්බියමට පිටතින් නැති දේවල්. සනාල කැම්බියමට ද්විතීක වර්ධනය කියන එකේ තියෙන්නේ. දැන් ශාකයක වල්ක කැම්බියමයි සනාල කැම්බියමයි දෙකක් තියෙනවනේ. එතකොට දැන් අපි ද්විබීජ පත්‍රයක ගත්තොත් මෙතන නම් සනාල කැම්බියම හැදෙන්නේ සනාල කැම්බියමට එළියෙන් තමයි වල්ක කැම්බියම තියෙන්නේ. ඒතර සනාල කැම්බියමට එළියෙන් කියපුවහම වල්ක කැම්බියමත් ඒකට අයිති වෙලා. සනාල කැම්බියම ඇතුල් පැත්තට හදන්නේ ද්විතීක ශෛලම. නෑ ඇතුල් පැත්තට හදන්නේ වෙන්නේ නෑනේ සනාල කැම්බියමෙන් එළියට තියෙනව නේන්නේ. එහෙනම් ද්විතීක ශෛලම ඇතුලේ තමයි ප්‍රාථමික ශෛලම තියෙන්නේ. ඇතුළට තමයි ද්විතීක ශෛලම හදන්නේ. එහෙනම් ප්‍රාථමික ශෛලමවත් ද්විතීක ශෛලමවත් පොත්තට එන්නේ නෑ. ඒ දෙක එන්නේ නෑ. ඒතර ඒ දෙකේන උත්තර තියෙනවා නම් අයින් කරන්න. දෙවෙනි උත්තරේ අපිට අයින් කර හැකි ද්විතීක ශෛලම, තුන්වෙනි උත්තරෙත් අයින් කර හැකි, පහ ප්‍රාථමික ශෛලම පහත් අයින් කර හැකි. උත්තර සෑහෙන අයින් කර හැකි ශෛලම එන්නේ නැහැ කියලා එකත් අයින් කර හැකි. එක අයින් කරන්න පුළුවන් ශෛලම එන්නේ නැති නිසා ද්විතීක තියෙනවා. දෙක අයින් කර හැකි ප්‍රාථමික ශෛලම තියෙනද එන්නේ නැහැ. හතර අයින් කර හැකි බෑ. හතර අයින් කරන්න බෑ. පහ අයින් කරන්න පුළුවන් ප්‍රාථමික ශෛලම තියෙන නිසා. ඒක උත්තරේ නිකන් එනව නේද? මේකෙන් එළියට තියෙන්නේ මේ ප්‍රාථමික ෆ්ලෝයම කෑල්ල තියෙනවා. අලුතෙන් හදන ද්විතීක ෆ්ලෝයම තියෙන්න පුළුවන්. වල්ක කැම්බියම තියෙන්න පුළුවන්. වල්ක කැම්බියෙන් එළියට හදන වල්කේ තියෙන්න පුළුවන්.
මේ සෙට් එක තමයි පොත්ත කියලා අපි සලකන්නේ. ඕනනම් ඔයාලට සම්පත් පොතේ රූපයක් දීලා තියෙනවා මේක විභාජනය වෙන අතරතුර කොහොමද තියෙන්නේ කියලා. ඒකේ මේ සනාල කැම්බීම හොයාගෙන එතනින් එළියට තියෙන පටක ටික බැලුවා නම් මේකට උත්තරේ ගන්න පුළුවන්. ක්‍රියාවලිය දන්නවා වුණත් පුළුවන්. ඒතර මේකට ගන්න වෙන පුතේ ප්‍රාථමික ප්ලෝයම ගත්ත හැකි, ද්විතීයික ප්ලෝයම ගත්ත හැකි, වල්ක කැම්බීම ගත්ත හැකි. ඒතර 13ට ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ. 13ට ගන්න වෙන්නේ 4. 14 බොහෝ ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල සිට ෆ්ලෝයම තුළට සීනි පරිවහනය කරන්නේ. ඔක ප්‍රකාශයක් විදිහටම දෙනවා. බොහෝ ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල ෆ්ලෝයමට සීනි පරිවහනය කරන්නේ සක්‍රීය පරිවහනයකින්. හේතුව විදිහට කියන්නේ පත්‍ර මධ්‍ය සෛලවලට වඩා දැනට ෆ්ලෝයමේ තියෙන සීනි සාන්ද්‍රණය වැඩි. වැඩි හින්දා අඩු තැනකින් වැඩි තැනකට දාන්න ශක්තිය වැය කරන්න වෙනවා. ඒ නිසා සක්‍රීය පරිවහනයක් 14ට උත්තරේ 5. 15 වෙනි එක සහභෝජීතාව ලේසි ප්‍රශ්නයක්. සහභෝජී සහජීවනය ආකාර 3යි අන්‍යෝන්‍යාධාරය පරපෝෂිතාව සහභෝජීතාවය. සහභෝජීතාවය කියලා කියන්නේ අරුට වාසිත් නෑ අවාසිත් නෑ මූට වාසි අපිශාකී ඕකිට උත්තරේ 3. 16 ප්‍රභා සංශ්ලේෂී නොවන පුංජන්මානු ශාකයක් සහ ප්‍රභා සංශ්ලේෂී ජායාජන්මානු ශාකයක් ඇත්තේ පහ සඳහන් කුමන ජීවන චක්‍රයේද කියලා අහනවා. පුංජන්මානුයි ජායාජන්මානු ශාක දෙකක් තියෙන්නත් ඕනේ. එහෙනම් අපිට නෙප්ලොපිස්ව අරින්න පුළුවන්. පොගනාටුම් කොහොමත් අරින්න පුළුවන්. එයාගේ දෙන්නම ප්‍රභා සංශ්ලේෂී. ඊළඟට අපිට සෙලජිනිල්ලා ඉතුරු වෙනවා, සයිකස් ඉතුරු වෙනවා, ඇන්තොෆයිටා ඉතුරු වෙනවා. සයිකස් සහ ඇන්තොෆයිටාගේ කවුරුත් ප්‍රභා සංශ්ලේෂී නෑ. එහෙනම් උත්තරේ සෙලජිනිල්ලා දෙක ගන්න පුළුවන්. ඊළඟට 17 වෙනි එක ත්‍රිත්‍ර ප්‍රතිචාරයේ කොහොමත් එතිලින් පළවල වර්ධනයේ ගිබෙරලින් 17ට 5. 18 මානව කේටය පිළිබඳව කියද්දි කේටය කියලා තියෙනවා පුතේ කේට ඇමයිලේස් වලින් මේ පළවෙනි ප්‍රකාශයේ කුඩා පොලිපෙප්ටයිඩ් සහ ඩයිසැකරයිඩ් බවට පත් කරනවා කියලා. ඒ හින්දා අපිට ඒ ප්‍රකාශය හරි කියලා ගන්න වෙනවා. කේට ආහාර ජීවන පද්ධතිය යටතේ කේටයේ එක එක සංඝටක වල කෘත්‍යයන් යටතේ එන්සයිම නැත්නම් කේට ඇමයිලේස් වලට දීලා තියෙනවා. මේ කුඩා පොලිපෙප්ටයිඩ් සහ ඩයිසැකරයිඩ් වරහන් විතර මෝල්ටෝස් කියලා දීලා තියෙනවා. ඒතර කුඩා පොලිසැකරයිඩ් හදනවා. ඒ නිසා ඒ හරි. එන්සයිම දද්දිරායම් වළක්වන්නේ ආරක්ෂක තමයි දද්දිරායම වළක්වන්නේ. මුඛය පිරිසිදු කරනවා ශ්ලේෂ්මල ඒක හරි. ඒ හින්දා අපිට ඒ හා C 18ට 3 උත්තරේ ගන්න වෙන්නේ. 19 වෙනි එක පුද්ගලයෙකුගේ අග්න්‍යාශය පිළිකාවක් නිසා ඉවත් කළේ නම් වඩාත්ම බලපෑමක් ඇතිවිය හැක්කේ පහ සඳහන් කුමක් ජීර්ණය සඳහාද කියලා අහනවා. දැන් මෙතනදී අපිට පොඩක් හිතන්න වෙනවා නේද? අග්න්‍යාශය අයින් කරලා තියෙනවා. අග්න්‍යාශයක ලයිපේස් එනවා, අග්න්‍යාශයක ඇමයිලේස් එනවා, අග්න්‍යාශයක නියුක්ලියස් වගේ අග්න්‍යාශයෙන් එන ඒවා තියෙනවා. අපිට විකල්පයක් තියෙනවා නම්, ඒ කියන්නේ අග්න්‍යාශයෙන් එන ඒවා නැතුව ග්‍රහණියෙන් එන ඒ වගේ මේ වැඩේ කරගන්න පුළුවන් නම් අග්න්‍යාශයෙන් නෑ කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. මේකේ අහන්නේ වඩාත්ම බලපෑමක් වෙන්න පුළුවන් කියලානේ. දැන් එකපාරටම වල ට්‍රයිග්ලිසරයිඩ් එකකින් උත්තරේ එනවා. මොකද මේ ලයිපේස් කියන එක අපි ලිස්ට් එකක් විදිහට හදනකොට ග්‍රහණයේ ඊළඟට අග්න්‍යාශය ගත්තාම අග්න්‍යාශයික ලයිපේස් තිබුණට ග්‍රහණයේ ලිපිඩ ජීර්ණ එන්සයිමයක් ගැන කියන්නේ. හැබැයි අර ලිපිඩ ජීර්ණය කරන තැන ඊතල ගහලා ලියලා තියෙන තැන යට බලන්න පොඩි පොයින්ට් එකක් දීලා තියෙනවා. අග්න්‍යාශයෙන් ලයිපේස් එනවා වගේම ආන්ත්‍රික ලයිපේස්ද ට්‍රයිග්ලිසරයිඩ් ජීර්ණයට දායක වෙනවා කියලා පොයින්ට් එකක් දීලා තියෙනවා. එහෙම සලකපුවාම අපිට බලන්න වෙනවා අග්න්‍යාශයෙන් එන ඒ වගේ විතරක් කරන අරකින් කරගන්න බැරි එකක්. ඕකෙදි මට හිතෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් අග්න්‍යාශයෙන් එනවා නියුක්ලික් අම්ල ජීර්ණය කරන ඒවා නියුක්ලියෝටයිඩ්. හැබැයි ග්‍රහණියෙන් නියුක්ලියෝටයිඩ් කඩන්න ඒවා එනවා. නමුත් නියුක්ලික් අම්ලයක් නියුක්ලියෝටයිඩ් බවට කඩන්න එකක් එන්නේ නැහැ. තේරෙනවද කියන එක? දැන් DNA සහ RNA වගේ ලොකු එකක් නියුක්ලියෝටයිඩ් වලට කඩන්න පුළුවන් එන්සයිමයක් එන්නේ අග්න්‍යාශයෙන් විතරයි. ග්‍රහණියෙන් එනවා. හැබැයි ඒ එන්නේ මෙයාව මේ බවට පත් කරන අය නෙමෙයි මේ කැඩිච්ච නියුක්ලියෝටයිඩ් තවදුරටත් කඩන්න පුළුවන් ඒවා. ඒතකොට මෙයාව පොඩියට කඩා ගන්න බෑ කියන්නේ ඒකට එන්සයිමයක් මේ ආදේශයක් ග්‍රහණියේ නෑ කියන්නේ අග්න්‍යාශයට කෙලවුනොත් මේකට තමයි කෙලවෙන්නේ. අග්න්‍යාශයට අවුලක් වුණොත් මෙයාව තමයි කඩා ගන්න බැරුව යන්නේ කියලා හිතනවා. ඒ හින්දා 19ට මම ගන්න එක උත්තරේ. 20 මානව හෘදය ගැන අහන්නේ සන්නායක පද්ධතිය ගැන නිතරම අහනවා. එස්සේ ගැටේ පීටන්නේ වම් කර්ණිකාවේ නෙමේ දකුණු වෙන්න ඕනේ. පූර්ණ හෘද විස්තරයකදී නිකන් අක්‍රිය වෙනවා කියලා කියනවා. කර්ණිකා කුංචේ 0.3 නෙමේ 0.1යි. රිද්මය ඇති කරන්නේ AV නෙවෙයි එස්සේ. අග්‍රයට යවන්නේ පර්කින්ජී තන්තු. ඒතර ඉතින් 20ට දෙක උත්තරේ ගන්න පුළුවන්. MCQ එකට 21
මානව පෙනහැලි පිළිබඳව පහත් සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. එක් එක් පෙනහැල්ල බාහිර අන්තරංග ප්ලූරාව. අන්තරංග ප්ලූරාව තිබුණේ පෙනහැල්ලේ පෘෂ්ඨය වහගෙන. එතකොට ඒක ඇතුළ පැත්තෙන් තියෙන්නේ නේද? ඊළඟට අභ්‍යන්තර පාර්ශ්වික ප්ලූරාව. පිටතින් තමයි පාර්ශ්වික ප්ලූරාව තිබුණේ. දැන් උරස් කුහරේ පෙනහැල්ලට ආස්තරණය වෙලා තිබුණ එක අන්තරංග ප්ලූරාව. ඒක මේ ඇතුළේ තිබිච්ච එක. එළියෙන් තිබිච්ච එක තමයි පාර්ශ්වික. ඒතර මේකේ වචන පටලලා තියෙන්නේ. එක වැරදි. වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා ස්වල්පයක් උඩයි. ඔක මතක තියාගන්න. දකුණු කියද්දි අකුරු 3යි, වාම කියද්දි අකුරු 2යි. ඒතර වම තමයි පොඩි. වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා ස්වල්පයක් උඩ. ඒක හරියටම. දකුණු පෙනහැල්ලේ කණ්ඩිකා 2යි, දකුණු අකුරු 3යි, කණ්ඩිකා 3යි. ගර්ත තුල ඇති ශ්ලේෂ්මල මගින් ගර්ත තුල කොහෙද ශ්ලේෂ්මල? ඒ වගේ ශ්ලේෂ්මල නැති නිසා දූවිලි අංශ ඔය එන බැක්ටීරියාවන් භක්ෂණය කරන්න ගර්තවල බිත්තිවල තියෙනවානේ භක්ෂක සෛල. ඒතර ඒ වගේ ශ්ලේෂ්මල නැහැ. මුල් හරිය තමයි තියෙන්නේ. ගර්තවල අපිච්ඡදේ ඇති පක්ෂම පෘෂ්ඨාදේශ නැහැ. ගර්තවල අපිච්ඡදේ පක්ෂම ඇත්තෙත් නැහැ. ඒක පහත් වැරදි. 21ට අපිට ගන්න උත්තරේ 2. 22 මානව වෘක්කාණුවේ ව්‍යුහමය කොටස් කිහිපයක් සහ මුත්‍ර සෑදීමේදී සිදුවන ක්‍රියාවලි කිහිපයක් පහත දැක්වේ. වරදින්න ඉඩකඩ තියෙන සමහරට මතක නැති පොයින්ට් තියෙන එක. ඔයාලගේ සම්පත් පොතේ මේකට රෝස පාටයි කහ පාටයි මේ අර කැම්බල් එකේ තියෙන පොඩි රූපයක් දීලා තියෙන එක පැහැදිලි නෑ. ඒක පැහැදිලි කරගත්තා නම් ඔයාලා තියරි ක්ලාස් වලත් මේක ලේසි. අපි බලමුකෝ මේකේ මං ප්‍රශ්නේ බලද්දි එකපාරට මගේ ඔලුවට ආවේ හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුව වතුර ගන්න නෑනේ. අවරෝහණ වතුර ගන්නවා. හැබැයි ආරෝහණ වතුර ගන්න නෑ. අවරෝහණ කියන්නේ යටට එන එක, ආරෝහණ උඩට යන එක. මේ උඩට යන එකෙන් වතුර ගන්න නෑ කියලා පොයින්ට් එකක් තිබුණානේ. වතුර ගන්න එක ජලයේ ප්‍රතිශෝෂණය කියන එක, ජලයේ ප්‍රතිශෝෂණය කියන එක C වලට එන්න බෑ. නේද? CR කියන දෙකේ එන්න බෑ. CR තියෙනවා නම් උත්තර මම මුලින් මේ උත්තර අයින් කරනවා. ඒතර 1 එන්න බෑ, 5 එන්නත් බෑ, 4 එන්නත් බෑ. ඒතර මට ඉතුරු වෙන්නේ 3යි 2යි කියන උත්තර. 3යි 2යි කියන උත්තර. ඊට බලනවා අවිදුර සංවලිත නාලිකාව අවිදුර සංවලිත නාලිකාවට අපිට ගන්න පුළුවන් K+ ශ්‍රාවය බෑනේ අවිදුරයකට K+ ශ්‍රාවය ගන්න බෑ. අවිදුරකේ ශ්‍රාවය කරන්නේ H+ තිබුණා ඇමෝනියා තිබුණා ඇමෝනියම් හැදුවනේ. H+ ඇමෝනියා ඇමෝනියම්. ඒතර ඒ තුන ගත්තම K+ ගන්න බෑ. ඒ කියන්නේ ඒට P එන්නේ නැහැ. එහෙම බලපුවම අපිට කෙලින්ම 2 උත්තරෙත් අයින් කරලා ලේසියෙම 3 උත්තරේ ගන්න පොයින්ට් 2ක් 3ක් දැනගෙන තර්ක කරන්න පුළුවන් උත්තර දීලා තියෙන ඒ වගේ ඈ. 22ට ගන්න උත්තරේ 3. ඔව් D ට P විදුර සංවලිත නාලිකාව K+ පුළුවන් නේ. ඔව් D ට P 22ට 3 ගන්න. 22ට 3 උත්තරේ ගන්න. ඊළඟ 23 මානව ස්වයං සාධක ස්නායු පද්ධතියේ අනුවේගී කොටස කියලා අහලා තියෙනවා. අනුවේගී කියලා කියන්නේ අවදි වෙලා ඉන්න බය වෙච්ච වෙලාව ප්‍රත්‍යානුවේගී නිදාගෙන ඉන්න අනුවේගී පිත්තාශය උත්තේජනය වෙන්නේ නිින්දේ ලිංගේන්ද්‍රය උද්ගමනය වෙන්නේ නිින්දේ මුත්‍රාශය චූ යන්නේ නිින්දේ අපි කතාවක් කියව චූ යන්නේ නිින්දේ ආයෙන මුත්‍රාශය හිස්වීම දිරි ගන්නේ නිින්දේ ඒ කියන්නේ ප්‍රත්‍යානුවේගී පැත්තට යන්නේ හැබැයි කලබල වුණාම අධිරුක්ක බාහිකයේ උත්තේජනය වෙලා ඇඩ්‍රිනලින් නොවැඩනට යන්න ඇවිල්ලා වැඩ දඩ පිටි ගාලා දුවන්න පුළුවන් වෙනවා අධිරුක්ක මජ්ජා උත්තේජනය කරන්න වෙන්නේ අනුවේගී පෙනහැල් තුළ ශ්වාසනාලිකා සංකෝචන වෙලා නිින්දේදී තම හුස්ම ගන්න ඒක ප්‍රත්‍යානුවේගී එහෙනම් 23ට එන්නේ උත්තරේ 4 ඊළඟට 24 අන්තෝ වසා තරලෙන් පිරී ඇත්තේ මානව කනේ මෙන්න මෙහෙම තියෙනවා කන අපි ඇඳගෙන ගියපුවාම කර්ණපටා පටලෙන් තියෙනවා ඊට පස්සේ මැද කනේ අස්තිකා තුන තියෙනවා මැද කනේ අස්තිකා ඉවර වෙනවත් එකම මෙතන තියෙනවානේ අලින්දය සහ අර්ධ චක්‍රාකාර මේ අලින්දයත් එක්ක මෙන්න මෙහෙම බටයක් ඇඳලා මේක පිටින් අනිත් බට දෙක ඇඳලා මේක රෝල් කරලා කර්ණ ශංකය හැදුවන මම කනේ ව්‍යුහය පැහැදිලි කරන තාමත් පැහැදිලි වීඩියෝ එකක් දාලා තියෙනවා channel එකේ බලන්න පුළුවන් ඔයාලට මෙන්න මෙහෙම රෝල් කරලා ගත්තාම මේකෙන් පැහැදිලි කොහොමද? ඒතර දැන් රෝල් දිග ඇරපුවාම මේකත් එක්ක මේ ටික නම් සම්බන්ධ මේ ඔක්කොගෙම එකම ද්‍රාවණයක් පිරලා තියෙනවා. ඒතර මේකේ තියෙන තුම්බිකාවයි මඩිච්චියයි මේක අලින්දේ නා. මේ කොටසේ තියෙන්නේ අපි අඳින කර්ණ ශංකයේ මැද තියෙන. ඒ කියන්නේ කර්ණපටහනාලය. කර්ණ ශංක ප්‍රණාලය කර්ණ ශංක ප්‍රණාලයේ මැද තියෙන්නේ. මේකත් එක්ක ගත්තාම උත්තරය අපිට ගන්න වෙනවා 5 24ට. 25 මානව රුධිරයේ ආශ්‍රිත මෞලිකතාව කායික විද්‍යාත්මක සීමා ඉක්මවා වැඩි වූ විට සමස්ථිතිය ඇති කිරීම. දැන් මුලින්ම ආශ්‍රිත මෞලිකතාව වැඩි වෙලා කියලා කියන්නේ රුධිරයේ තියෙන අයන වැඩි. අයන වැඩි නම් දැන් වෙන්නේ වතුර තියාගෙන වතුර මුත්‍රායක යවන එක අඩු කරන්න. එහෙනම් වතුර තියාගන්න නම් දැන් අපි මොකද කරන්න ඕනේ? ADH යවන්න වෙනවා. ආයෙන ADH ශ්‍රාවය වැඩි දහස් වීම වැඩි වෙන්න වෙනවා. ADH ගිහිල්ලා
ජලය වෘක්ක නාලිකාවල පාරගම්‍යතාවය වැඩි කරන්න වෙනවා. මොකද අපව ගන්න ඕනේ වතුර. එහෙම වුණාම මුත්‍රා එක්ක යන වතුර ප්‍රමාණය ඉපදෙන මුත්‍රා ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. වැඩි වෙලා බෑ. මුත්‍රා පොඩ්ඩක් යන්න ඕනේ. වතුර අඩුවෙන් එන සාන්ද්‍ර මුත්‍රා යන්නේ 25ට 5 ගන්න වෙන්නේ. 26 කාන්තාවන්ගේ ප්‍රජනක චක්‍ර පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. ප්‍රජනක චක්‍ර කියන්නේ ඩිම්බකෝෂ චක්‍රය, ගර්භාෂ චක්‍රය දෙකම එකතු. ඕකෙත් ලේසියෙන්ම ඩිම්බකෝෂ චක්‍රය මතක තියාගන්න. ඉන්දියාවේ ඉන්න ආච්චි ගැන කතාවක් දාපු සරල එකක් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. බලන්න පුළුවන් ඔයාලට. විනාඩි 10 ක්ලිප්ස් තියෙන්නේ ඔය හැම තීරි කොටසකටම. එතකොට මේ හැම MCQ එකට මේ විනාඩි 10 ක්ලිප් එක ගන්න බලාගෙන ගියත් කතාව ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒක විතරක් දන්නවා නම් ඔයාලට මේක තෝරන්න පුළුවන්. නිම්බකෝෂයේ අණ්ඩමාතෘ සෛල ආර්තව කලාවේදී ආයෙ පටන් ගන්න. ආර්තව කලාවේ අයින් වෙලා යන එක. සියුනිකා කලාවේදී අරයා කියලා මෙයා ස්ටඩියෝල් ශ්‍රාවය කරනවා. ඒක හරි. LH වැඩි වුණාම ඌනණය දෙකේ ප්‍රාක් කලාව දෙකේ නෙමෙයි යෝග කලාව දෙකේ එක එළියට පනින්නේ. ඩිම්බ මෝචනයේදී ගර්භාෂයක ආස්තරණය ගැලවී යනවා. ඩිම්බේට පෝෂණය සපයන ඩිම්බේ පිටිපස්සෙන් එනව නෙවෙයිනේ. අයින් වෙලා යන්නේ සංසේචනයක් වෙච්ච නැති නිසා. පීත දේහය ගර්භණී කාලයේ මුල් කාලේ පීත දේහය කරනවා. පස්සේ ඒක කල්ලබන්දේ විසින් බාර ගන්නවා. ඒ නිසා 26ට උත්තරේ ගන්න වෙන්නේ 2. 27 වෙනි MCQ එක 27 මානව භ්‍රූණ පටලවල කෘත්‍ය කිහිපයක් පහත දැක්වේ. භ්‍රූණ පටල 4ක් තියෙනවා නේද? කල්ලාවාරයේ, කෝරියම, අලින්තේ, බීජාන, මඩිය. එක එක්කෙනාට කෘත්‍යයන් තිබුණානේ. බලමු මුත්‍රාශය විකසනය වීම හා සම්බන්ධයි. මුත්‍රාශය විකසනය වෙන එක රුධිර සෛල කේස් එකයි දෙකම තිබුණේ අලින්තේට. ඊළඟට මූලික ජන්මාණු සෛලවල ප්‍රභවය. මූලික ජන්මාණු සෛලවල තිබෙ බීජාන මඩියට. මවගේ ප්‍රතිශක්ති ප්‍රතිචාර වලින් භ්‍රූණය ආරක්ෂා කරන්න තිබුණේ කෝරියමට. අහන්නේ බීජාන මඩියට. එහෙනම් මූලික ජන්මාණු සෛලවල ප්‍රභවය B උත්තරේ B පමණි 24ට 2. 28 මානව කශේරුව පිළිබඳ නිවැරදි ප්‍රකාශය රේඛීයව සකස් වූ අස්ථි 24කින් මෙහෙමයි. තනි අස්ථි ගත්තොත් 24යි. ත්‍රිකාස්ථි එක 25යි. අනුත්‍රිකාස්ථි එක 26යි. ඉතින් අපි ගන්න රේඛීයව සකස් වූ අස්ථි 26යි කියලා. 24යි නෙමෙයි. සෑම ග්‍රයිවී කශේරුකාවක්ම දීබීන. ඒතොර ඇට්ලස්ට ඌට නෑනේ දීබීන කාණ්ඩක ප්‍රසරයක්. මොකද ඇට්ලස් කියන්නේ පළවෙනි ග්‍රයිවී කශේරුකාව. ඒ උරස් චක්‍රයේ පූර්ව දෙසට උත්තලයි. අපි ගත්තොත් මේවනේ තියෙන්නේ මුලින්ම පූර්ව දෙසට අවතලව තියෙන්නේ. ඊට පස්සේ මේ උඩම හරියෙන් මේ පැත්තට නැමෙනවා. ඊළඟට මේක මෙහෙමම තියෙනවා. මැද හරියෙන් ආයෙ නැමෙනවා. ඒතර මේකයි තමයි පූර්ව දෙසට උත්තල. මේක ග්‍රයිවී, මේක උරස්, මේක කටි. එහෙනම් පූර්ව දෙසට උත්තර ග්‍රයිවී සහ කටි මේක කියලා තියෙන උරස් කියලා ඉඳ ඒක වැරදි. කටිය කශේරුකාවක එක් තීරයක් ප්‍රසරයේ කශේරුක දමනියට ගමන් කිරීම සඳහා චිත්‍රයක් තියෙනවා. නෑ කටි කියන්නේ දර්ශීයකනේ. ඒකේ කොහොම අඬු දෙකයි මැද අඬයි තිබුණ මිසක් හිල් තිබුණේ නෑ අර චිත්‍ර කියන්නේ. දමනි වලට යන්න තිබුණේ ග්‍රයිවී ඒ වගේ මුල් ඒ වගේ කන විදල වගේ තිබුණේ ග්‍රයිවී ඒ වගේ. එතකොට හතරත් වැරදීනේ. ස්නායු වලට ගමන් කිරීමට ත්‍රිකාස්ථි එක වන්න ඒකේ තිබුණා. ඒවට කියන්නේ ශ්‍රෝණි චිත්‍ර කියලා. ත්‍රිකාස්ථිය මෙහෙම ගත්තාම අර මෙහෙම සිදුරු තිබු ශ්‍රෝණි චිත්‍ර කියලා අපි ඒවට කියන්නේ. ඒතොර 26ට ගන්න වෙන්නේ 5 උත්තර. 28ට 5. 29 මානව ගාත්‍රා සැකිල්ලේ ප්‍රගණ්ඩාස්තියේ හිස අක්ෂකාස්තිය සමග වැරද්ද තියෙන්නේ එතන. ප්‍රගණ්ඩාස්තියේ හිස අංශ පලකයේ සමග පුරුල් පරාසයට ගෝලකුර සංදියක් අසම්පූර්ණ එකක් හදනවා. ප්‍රගණ්ඩාස්තියේ විදුර කෙළවර තනි සන්දාන පෘෂ්ඨයක් නෙමෙයි. ප්‍රගණ්ඩාස්තියේ විදුර කෙළවර අනුජංගාස්තියටයි ජංගාස්තියටයි සන්දාන පෘෂ්ඨ දෙකක් තියෙනවා. පළවෙනි හස්ත කූර්චෝපරි අස්තිය සහ එතන හරි විශිෂ්ට කියලා එන විශිෂ්ට හස්ත කූර්චාස්තියක් අතර මාපට ඇඟිල්ලේ පාදස්තයේ තැනෙන සංදිය බල සියුම් ග්‍රහණයට තමයි වැදගත් වෙන්නේ. සිටගෙන සිටින විට දේහ බර තරා ගැනීම රුකුළු සංදි ඉතා දැඩි ශක්තිමත් හරියටම තියෙනවා සම්පත් පොතේ. මම මේක බැලුවා පොතේ තියෙනවද කියලා. 86 වෙනි පිටුවේ තියෙන සම්පත් පොතේ. දෙවනි එකේ 86 වෙනි පිටුවේ තියලා තියෙනවා අස්ති කොටසට අදාළව. ඊළඟට ඌර්වාස්තිය සහ ජංගාස්තිය මගින් තැනෙන ධනහිස් සංදිය භ්‍රමණ චලනයට ඉඩ සලසයි කියලා කියනවා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ දෙක විතර බෑ ධනිස් කටුවක් ඕනේ. සම්මිංජනේ ප්‍රසර්ජනේ භ්‍රමණයේ තිබ්බ තමයි ධනිස් සංදිය. හැබැයි ඌර්වාස්තිය ජංගාස්තිය විතරක් මදි. ධනිස් කටුවක් ඕනේ ධනිස් සංදිය හැදෙන්න. ඒ හින්දා 5 වෙන්නේ නෑ. 29ට 4 උත්තරේ. 30 වෙනි ප්‍රශ්නේ. හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ ඇති ගෙවතුමය ගහණයක පුළුල් ශ්‍රමයුග්ම ශාකවල. හරි මේක ගන්න මෙහෙම ලේසියෙන් මෙහෙම ගන්න පුළුවන්. මේකේ කියනවා නිලීන ඇලීල සංඛ්‍යාතය. P තියෙනවා Q තියෙනවා P වර්ග තියෙනවා Q නිලීන ඇලීල කිව්වොත් Q නේ ගන්නෙ. Q කියන්නේ 0.3යි නා. අපි දන්නවා සමීකරණයක් තීරි වල මම උගන්ලා තියෙනවා P දැන Q සමානයි 1යි කියලා එකක් ගන්න කියලා.
එතකොට p කියන්නේ 0.3යි නා. sorry q කියන්නේ 0.3යි නම් p එනවා 0.7ක්. ප්‍රමුඛයව 0.7ක් එනවා. ප්‍රමුඛ ඇලීල 0.7ක් එනවා. 0.7යි විෂම යුග්මකයෝ එන්නේ 2ක් pq. කෙලිම 2ක් pq. එහෙනම් 2යි pq. 2 ගුණ කිරීම දශම ගුණ කිරීම 0.7 4 3 21යි 0.4යි 2යි උත්තරේ 3 30ට 3. මම එක්සෑම් එකට කලින් දවසේ හාඩි වයින්බර්ග් තියරේ පැහැදිලි කරන වීඩියෝ එකක් දැම්මා. 31. ශාකල බහුගුණකතාව පිළිබඳව මේක තියෙන්නේ ප්‍රවේණි විද්‍යාව යටතේ අපි කතා කරන විෂම යුග්මකතාව සහ බහුගුණකතාවයේ විකෘති වලට අදාළ වර්ණ දේහ කට්ටල පිටින් වෙනස් වෙන එකක් තමයි බහුගුණකතාව කියන්නේ වර්ණ දේහ විකෘතියට තියෙන්නේ. එතකොට ඒකේ බහුගුණකතාවය පිළිබඳව වෙනම දීලා තියෙනවා. ඒකෙදි කියනවා බහුගුණක වුණාම අර තියෙන ඥාන දෙගුණ තෙගුණ වෙන හින්දා විශාලත්වය වැඩි වෙනවා. හැබැයි ද්විගුණයට වඩා බහුගුණයගේ මේව වර්ධනය වෙන්න ශීඝ්‍රතාවය ගොඩක් අඩුයි. ඔක්සීන නෙමෙයි මේක ප්‍රේරණය කරන්නේ කොලිචිසීන් කියලා කෙනෙක්. බීජ රහිත ඵල පුළුවන් කොමඩු හදන්න පුළුවන් කියලා ඒකේ උදාහරණයක් දීලා තියෙනවා. එහෙනම් A සහ D ගන්න වෙන්නේ 31ට උත්තරේ 2. 31ට උත්තරේ 2. 32 පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේදී පරිවර්තන ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා දායක වන්නේ පා සඳහන් ඒවායින් කුමක්ද? අර පොලිරයිබෝසෝම නැත්තම් පොලිසෝම තමයි තැන් වලින් වැඩේ පටන් අරන් ඉක්මනට ඉවර කරලා දාන්නේ. 32ට එක උත්තරේ. DNA පිළිසකර කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ ප්‍රකාශ අහනවා. DNA පිළිසකර කරන එක හොඳයි මුලින්ම දීලා තියෙන පොයින්ට් එකක් සෝපද්‍රව අර්බුද ඇති වෙන්නේ නැහැ කියලා. සෝපද්‍රව අර්බුදයක් ඇති තැන ඇත්තකට පිළිකාවක් ඇතයි කියනු ලැබෙයි කියලා අර්බුද පිළිකා ගඩොලදී අපි කතා කරා. එහෙනම් පිළිකා සෛල සෑදීම වළක්වනවා පිළිසකර කිරීමෙන්. හරි. හිදස් නිවැරදි නියුක්ලියෝටයිඩ් මගින් පිරවීම පුරවන්නේ ලයිගේස් නෙමේ. ගෙන ආපු එක අලවන්නේ ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධනයේ හිදස් මුද්‍රා තැබීම තමයි ලයිගේස් කරන්නේ. පුරවන්නේ නියුක්ලියස් කෙනෙක්. එතකොට පොලිමරේස් කෙනෙක්. එතකොට ඒක වැරදි. හානි වූ DNA දාමේ නොගැලපෙන අනුක්‍රම නියුක්ලියස් මගින් කපනවා. නියුක්ලියස් තමයි කපන්නේ එක හරි. A සහ C උත්තරේ 5. 33ට එන්නේ 5. 34. ස්වභාවික පරිසර පද්ධතියක තිබිය හැකි වඩාත්ම පාරිසරික කාර්යක්ෂම ආහාර දාමය මේකෙදි වර්ධින්න තියෙන ඉඩකඩක් තියෙනවා. මෙන්න මෙහෙම හේතුවක් මම කියන්නම්. එක උත්තරේ ගන්න බෑ පුතේ. මොකද ආහාර දාමයක් කියන එකේ නිර්වචනේ තියෙන්නේ ප්‍රාථමික නිෂ්පාදකයෙක්ගෙන් ආරම්භ වෙලා යන්න ඕනේ කියලා. ඒතර පළවෙනි එකේ නෑ. වඩාත්ම ස්ථායී වෙනවා කියන එකට අපිට ගන්න වෙන්නේ කෙටිම ආහාර දාම. මේක ඇත්ත. හැබැයි කෙටිම කියලා ආහාර දාමයක් නොවෙන නිකම්ම එකක් අරගෙන බෑනේ. ඉතින් ඒක උත්තරේ ගන්න බෑ. මොකද ඒක උත්තරේ ගන්න බැරි වෙන හේතුව කෙටිම එකක් වෙන්න ඕනේ. ඒක ඇත්ත. මෙතන තියෙන කෙටිම එක තමයි. හැබැයි ඒකේ ප්‍රාථමික නිෂ්පාදකයෙක් නෑ. ඒ හින්දා ඒක උත්තරේ ගන්න බෑ. ඊට දෙවෙනි උත්තරේට ගියපුවාම තෘණ වෘකයා කැරිබු තියෙනවා. දැන් ඒක කෙටිනේ. දෙකට වඩා ඊළඟට බලපුවාම එක එන්නේ නැත්තම් තුනක් තියෙන එක ඊළඟට ගන්න වෙන්නේ. ඒකේ ප්‍රශ්නේ තෘණ වෘකයා කන්නේ නැහැ. මේක අහනවනේ ස්වභාවිකව තියෙන එකක්. වඩාත්ම ස්ථායි හැම එකක්ම අපි හිතන්න ඕනේනේ. ඒ හින්දා තෘණ වෘකයා කියන එක ගන්නත් බෑ. එතකොට අපිට ඉතුරු වෙනවා තව තුනේ එකක් තෘණ සීබ්‍රා සහ සයිබීරියානු කොටියා කියන. ඒකත් තුනේ එකක්. එතනදී හිතෙනවා හරි තෘණ සීබ්‍රා කනවා සීබ්‍රව සයිබීරියානු කොටියා කනවා. හැබැයි ඔතන ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම. සීබ්‍රා ඉන්නේ සැවානා. ඒ කියන්නේ නිවර්තන සමකයට ආසන්නව තිබිච්ච මේ බියෝම පද්ධතිවල ස්වභාවිකව හමු වෙන්නේ ඒ වගේ. සයිබීරියානු කොටියා ඉන්නේ උතුරු කේතු දරවල. සෑහෙන දුරක ඉන්නේ. එතකොට මේ වගේ ආහාර දාමයක් ස්වභාවික පරිසර පද්ධතියක තියෙන්න බෑ වගේ හේතුවක් එනවා. එතකොට අපිට ඉතුරු වෙන්නේ 3යි 5යි. 3යි 5යි ගත්තාම පඩේරිඟු මීයා සර්පයා වකමුණා අවුලක් නෑ. තෘණ තනකොළ පෙත්ත ගෙම්බා සර්පයා රාජාලියන් දකින්න පුළුවන්. ඕකෙන් කෙටි එක වෙන්නේ තුන්වෙනි එක. ඒ දෙකෙන් සංසන්දනයෙන්. එතකොට 34ට 3 උත්තරේ මම ගන්නවා. දැන් මොන ළමයි බයිනවා මට ඕම නෙමෙයි මෙහෙම කියලා හේතු. මම දාන තර්කයේක පරිසර පද්ධති ගැනත් හිතලා, බියෝම ගැනත් හිතලා, වඩාත් ස්ථායී කෙටිම එක ගැනත් හිතලා, ආහාර දාමයක නිර්වචන ගැනත් හිතලා ගත්තොත් 34ට ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. ඊළඟ 35. බියෝම කිහිපයකින් සහ ඒවායේ සාමාන්‍යයෙන් දැකිය හැකි සතුන් කිහිප දෙනෙකු පහත දී ඇත. සැවානා, තුන්ද්‍රා, උතුරු කේතුදර, චැපරා. දන්න එකකින් තෝරන්නකො මුලින්ම. අපිට ගන්න පුළුවන් මේකේ එක පාටම දන්න එකක් විදිහට උතුරු කේතුදර තමයි දුබුරු වල සහිත. සීට S එනවා. සීට S දෙකක් තියෙනවා උත්තර. සැවානවල ඉන්න පුළුවන් පිනිමුවා ඉන්න බෑනේ සැවානවල කියන්නේ ඒට P එන්නේ නැහැ නේ උත්තරයක් නෑනේ. ඒට R එන්න පුළුවන්. අන්න අතනක් තියෙනවා උත්තර දෙකක්. චැපරාල වල තමයි එළුව හිටියේ. D ට Q එන්න ඕනේ.
D ට Q තියෙන උත්තර එකයි තියෙන්නේ. එහෙනම් 35ට 2 එන්නේ. 36. එහි වැඩිවීම එකෙහි වැඩිවීම දෙකෙහි වැඩිවීම විය හැකියි. මේක නම් සෑහෙන දුරක් යන්න වෙනවා. මම තර්ක කරලා ගත්ත උත්තරේ මම ඔයාලට මේ කියන්නේ. වායුගෝලයේ MEBR වැඩි වෙනවා කියන්නේ ඕසෝන ස්තරය ක්ෂය වෙනවා. ඕසෝන් එක ක්ෂය වෙනවා කියන්නේ ගෝලීය උණුසුම වැඩි වෙනවා. ගෝලීය උණුසුම වැඩි වෙනවා කියන්නේ කොරල් පරායනය වැඩි වෙනවා. ඒතකොට අරක වැඩි වෙලා මේක කොහොමද වැඩි වෙලා තියෙන ස්ටෙප් එකක් ගිහින් හරි. ඒතර ඒ හරි කියලා ගත්තම. ගොවිපළ වැඩි වෙනවා කියන්නේ CH4 වැඩි වෙනවා. CH4 වැඩි වෙනවා කියන්නේ ගෝලීය උණුසුම ඉහළ යනවා. ගෝලීය උණුසුම ඉහළ ගියාම පානීය ජලයේ ලෙඩ් ප්‍රමාණය වැඩි වෙනවද? නෑ. ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ඔහොමම ගිහිල්ලා යන්නත් බෑ. ලෙඩ් ප්‍රමාණය මේ පානීය ජලයේ වැඩි වෙන්නේ අම්ල වැසි වලට. අම්ල වැසි වලට හේතු වෙන වෙනම වායු ටිකක් තියෙනවා. ඒක අරකට එක්ක ගලප ගන්න බෑ කියලා හිතනවා. එහෙනම් B ගත්තේ නෑ. C වායුගෝලයේ CO2 ප්‍රමාණය වැඩි වෙනවා. CO2 වැඩි වෙනවා කියන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ඕසෝන් වියන හානි වෙනවා කියන්න බෑනේ. ඒක අනිත් පැත්තට නම් කියන්න පුළුවන්. ඕසෝන් හානි වුණාම ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. ඕසෝන් හානි වුණොත් අක්ෂර රෝග ඇතිවීමේ අවදානම් වැඩි වෙනවා. ඊට සීත් මම හරි කියලා ගත්තේ නෑ. 36ට ගත්තේ ඒ පමණි උත්තරේ 1. 37. පහත සඳහන් කුමන ලක්ෂණ සහිත එන්නක් පිළිවෙලින් සරම්ප සහ කොලරාව. දැන් බලන්න සරම්ප තිබුණේ මොකේද කොලරාව තිබුණේ මොකේද කියලා. සරම්ප තිබුණේ අඩපණ කරන ලද සජීවී එන්නක්වල, කොලරාව තිබුණේ අක්‍රීය කරන ලද එන්නක්වල. ඒතර අඩපණ කරන ලද සජීවී එන්නත් දුර්වල කරන ලද සජීවී ව්‍යාජ ජනකයන් තමයි අඩංගු උනේ. අක්‍රීය කරන ලද හෝ මරණ ලද ව්‍යාජ ජනකයන් අඩංගු උනේ අක්‍රීය කරන ලද එන්නත්වල. අක්‍රීය කරන ලද දූලක මේ දෙකටම අදාළ නැහැ. ඒක උපේකක එන්නත්වල. ජීවිතාන්තය දක්වා පවතින ප්‍රතිශක්තිය හම්බෙන්නේ අඩපණ කරන ලද සජීවී එන්නතේ. එතකොට පළවෙනි සාරම්ප වලින්. එතකොට එක්ක මේකට ගන්න වෙන්නේ A සහ B. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් D සහ B. පිළිවෙලින් යහන්නේ සරම්ප වලට එක්ක A ගන්න පුළුවන් එක්ක D ගන්න පුළුවන්. ඒ A තියෙන උත්තරය අර ගන්නවා ඊළඟට ඒ එහෙනම් කොලරාවට ගන්න බෑනේ C කොහොමත් එන්නේ නැහැනේ. කොලරාවට ගන්න වෙන්නේ B. එතකොට එක්ක A B එන්න වෙනවා. A නැතුව ගත්තොත් දෙවෙනි උත්තරේට කොහොමත් B එන්න ඕනේ. අක්‍රිය කරන ලද හෝ මරන ලද. ඒක විතරයි උට එන්නේ. ඒතර B දෙවෙනියට B තියෙන උත්තරය. කොලරාවට B අදාළ වෙන උත්තරයක් තියෙන්නේ 4 විතරයි 34ට 4. 38 කොම්පෝස්ට් සෑදීම පිළිබඳ පාසඳාන් ප්‍රකාශ ශුද්‍රජීව විද්‍යාවට අදාළව කොම්පෝස්ට් සෑදීම කියන එකේ ආරම්භයේදී මුලින්ම රස්නේ වෙනවා රොඩු ගොඩක මුලින්ම අත නිකන් මුල් කාලේ අත දාලා රොඩු ගොඩක් ඇතුළේ රස්නේ කියලාමයි මම කියලා දුන්නේ අත දාන්න එපා ගුණ කට්ටකයි කියලා. එතකොට මේ තාපකාමී බැක්ටීරියා හින්දා මුල් කාලේදී රස්නේ තමයි. ඊට පස්සේ නිර්වායු තත්ත්ව බෑ පුතේ පෙරලන්නේ අපි ඔක්සිජන් දෙන්න සවායු තත්ත්ව ඕනේ. ඇක්ටිනෝමයිසිටි සහ ප්‍රොටෝසෝවන් මේ ක්‍රියාවලියට දායක වෙන එක හරි. එතකොට A සහ C තමයි උත්තරේට එන්නේ 38ට 4. 38ට 4. 39 කොලිෆෝම් බැක්ටීරියාව. ඒක නම් තර්කයක් නෑ. කොලිෆෝම් ගැන පොයින්ට් 5ක් විතර දීලා තියෙනවා. ඌ යෂ්ටි තමයි. ග්‍රෑම් රින එකේ අන්තබ්බීජාණු හදන්නේ නෑ ඌ. ලැක්ටෝස් රෝපණ මාත්‍යක 35 දී පැහෙනවා. පැය 48ක් ඇතුළත වායු නිපදවන. ඒ හින්දා තමයි ආව දර්ශක නැත්නම් සූචක ජීවියෙක් විදිහට අපි පාවිච්චි කරේ. 39ට උත්තරේ එන්නේ 4. 40 වෙනි ප්‍රශ්නේ. මානව කරල මූලික සෛල පරිණත මූලික සෛල වලින් වෙනස් වෙන්නේ එතනදී පොඩි තර්කයක් ගන්න වෙනවා. දෙකටම අනුුණනෙන් අසීමිතව බෙදෙන්න පුළුවන් පුතේ. කලල මූලික සෛල කලල අවස්ථාවේදී කිසිම වැඩක් බෙදාගෙන නැති ඒවා. හැබැයි පරිණත මූලික සෛල කියන්නේ අස්ථි මූලික සෛල, ප්‍රජනක මූලික සෛල වල මම ප්‍රජනනයට අදාළ මම අස්ථියට අදාළ කියලා වැඩේ බෙදාගෙන ඉන්න කට්ටිය. එතකොට ඒවට මේකේ අහන්නේ කලල මූලික සෛල පරිණත ඒ වගේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. එතකොට අපි මෙතන තෝරන්න ඕනේ කලල මූලික සෛලයක තියෙන අරූගේ නැති එක. කලල මූලික සෛලයකට අදාළ එකක් තමයි තෝරන්න ඕනේ. ඒතර කලල මූලික සෛලයක් ඕනෑම සෛල වර්ගයක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි පරිණත මූලික සෛලයක් එහෙම වෙන්න බෑ. ඌ හොයාගත්තු එක තමයි කවදාරි පත් වෙන්නේ. 40ට ගන්න වෙන උත්තරේ 2. 40ට ගන්න වෙන්නේ 2. 41 එතිල් මධ්‍යස්ථාර පැසීමේ සිදුවන්නේ පහ සඳහන් ඒවායින් කුමක්ද කුමන ඒවාද කියලා අහනවා. ග්ලයිකොලිසියේදී NADH භාවිතා කරනවා. ග්ලයිකොලිසියේදී නිපද වූ NADH එතිල් මධ්‍යස්ථාර පැසීමේදී භාවිතා වෙනවා. ඒක හරි. ග්ලයිකොලිසියේදී නිපද වූ NADH භාවිතා වේ එතිල් මධ්‍යස්ථාර පැසීමේදී. වාක්‍යය එහෙම කම්ප්ලීට් කරගන්න. එතිල් මධ්‍යස්ථාර පැසීමේදී ග්ලයිකොලිසියේදී නිපද වූ NADH භාවිතා වේ. හරි. ග්ලයිකොලිසියේදී ග්ලූකෝස් අණුවක් එතනෝල් බවට පරිවර්තනය කෙරේ. නෑනේ ග්ලූකෝස් අණුවක් එතනෝල් දෙකකට කඩන්න. එතිල් මධ්‍යස්ථාර පැසීමේදී එක් ග්ලූකෝස් අණුවකින් NADH අණු දෙකක් නිපද වේ. ඒක හරි. එතිල් මධ්‍යස්ථාර පැසීමේදී පයිරුවේට් ඇසිටල්ඩිහයිඩ් වල පරිවර්තනය. ඒකත් හරි. එතිල් මධ්‍යස්ථාර පැසීමේදී එක් පයිරුවේට් අණුවකින් CO2 අණු දෙකක් නිදහස් කෙරේ.
CO2 අණු දෙකක් නැහැනේ. එක පයිරුවේට් එකකින් එක CO2 එකයි. මුළු එකේදීම CO2 දෙකයි. ඒතර E වැරදි. ඒතර මේකේ A හරි C හරි D හරි ACD හරි කියන්නේ උත්තරේ දෙක. දෙක. 42. ප්‍රොටිස්ටාවන්ගේ ලක්ෂණ කිහිපයක් සහ එම ලක්ෂණ දරන ජීවීන් පහත දැක්වේ. චවිකාවක් තියෙනවා, සංකෝචක රික්තක තියෙනවා, ප්‍රභාස්වයන් පෝෂණය කරනවා, කශිකා මගින් සංචරණය කරනවා. මේක නැති ඒවායි තියෙන ඒවා හිතුවා නම් හරි. චවිකාවක් තියෙන දෙන්නෙකුට විතරයිනේ. එවුග්ලිනාටයි පැරමීසියම්ට. එහෙනම් P සහ R. සංකෝචක රික්තක එවුග්ලිනාට තියෙනවා, පැරමීසියම්ට තියෙනවා, ඇමීබට තියෙනවා, ජෙරිඩියම්ට නැහැ. P Q R. ළඟින් ලියා ගන්න එක. ඒතර ලේසි. ප්‍රභාස්වයන් පෝෂණය කරන්න පුළුවන් එවුග්ලිනාට පුළුවන්, ජෙරිඩියම්ට පුළුවන්. PS. කශිකා මගින් සංචරණය කරන්න පුළුවන්. කශිකා තියෙන්නේ මෙතන. එවුග්ලිනාට කශිකා තියෙනවා. අනිත් කාටවත් නැහැ. එහෙනම් ඩීට ගන්න වෙන්නේ P විතරයි. ඩීට ගන්න වෙන්නේ P විතරයි. ඩීට P විතරයි තියෙන උත්තරේ තෝරන්න. අනිත් ආයතන තුනක් තියෙනවා. ඒතර මේක දැන් ABCD ප්‍රශ්නයනේ නේද? ඩීට P ගන්න. හරි. ඩීට P තියෙන උත්තර තමයි ගන්න වෙන්නේ. ඩීට වෙන ඒවා තියෙන උත්තර ගන්න බෑ. මොකද කශිකා මගින් සංචරණය කිරීම කියන එක එවුග්ලිනාට විතරයි ගන්න පුළුවන්. වෙන කාටවත් නැහැ. එහෙනම් DP තියෙන උත්තර තියෙන්නේ A තියෙනවා, B තියෙනවා, D තියෙනවා. ඕන දැන් ABD අතර සටනක් තියෙන්නේ. පහ වෙන්නත් පුළුවන්. දැන් ABD අරගෙන දැන් අපි ABD හරියද බලන්න. Aට R. Aට R ගත්ත හරි. Bට Q. Bට Q හරි. Cට S. Cට S උත් හරි. එහෙනම් A හරි. A හරි. අපි අතන ලියාගෙන තියෙන්නේ දැන් A එක ළඟින් PR එහෙම ලියන් තියෙන්නේ. දෙවෙනි එක Aට R හරිනේ. Bට R හරි. Cට S ඒකත් හරි. Dට P ඒකත් හරි. එහෙනම් Bත් හරි. D ප්‍රකාශය Aට R හරි. Bට Q හරි. Cට P ප්‍රභාස්වයන් පෝෂණ ඒකත් හරි. Cට P හරි. Bට Q Cට P හරි. Dට P හරිනේ කොහොමද? එහෙනම් ඒක තුනම හරි. ABD කියන උත්තරේ ඒක. 43. පරපරාගණය සඳහා ඔකේ සාමාන්‍ය අනුවර්තනය විශේෂ අනුවර්තනය කියලා දෙකක් තිබුණා. මේක එහෙම හිතන්න බෑ. කෙලින්ම විශේෂ ටික තමයි දීලා තියෙන්නේ. තුනක් තිබ්බේ ස්වයංවන්දතාව, විෂම කීලකතාව සහ ඒකලිංගිකතාව. එතකොට එනවා ABD උත්තරේ ඒක. 44. මානව අපිච්චිත පටකවල ප්‍රධාන කෘත්‍යයන් වන්නේ පහ සඳහන් ඒවා අතරින් මොනවාද කියලා අහනවා. අපිච්චිත පටකවල ප්‍රධානව තියෙන ශ්‍රාවය, අවශෝෂණය සහ ආරක්ෂාව. ඕකේ අර සම්බන්ධක පටක සහ දෙකේම පොදුයි කියහුවනම් ආරක්ෂාව විතරයි ගන්න වෙන්නේ. මේ කියන්නේ අපිච්චිත වල විතරයිනේ. එතකොට ශ්‍රාවය, අවශෝෂණය, ආරක්ෂාව තමයි දීලා තියෙන්නේ. ACD උත්තරේ 2. 45. මානව ශ්වේතාණු පිළිබඳව නිවැරදි අහනවා. මොනොසයිට කණ්ඩිකා කිව්වේ මොනොමැංගෝ කියලා මතක තියාගන්න කිව්වේ 1යි. එතකොට ඒ වැරදි. සක්‍රිය වූ බේසොෆිල සයිටෝකයින්. බේසොෆිල නෙමෙයි නියුට්‍රොෆිල තමයි සයිටෝකයින් දාන්නේ. ඔයාලා ඔක ප්‍රතිශක්තිය පාඩමේදී බලන්න ප්‍රදාහක ප්‍රතිචාරය යටතේ දීලා තියෙනවා. වසාසෛල විශිෂ්ට නොවන ආරක්ෂණයට දායකව එකපාරට හිටනවා T වසා සහ B වසා විශිෂ්ටයිනේ කියලා. හැබැයි මතක තියාගන්න ස්වභාවික නාශක සෛල කියන්නේ වසාසෛල වර්ගයක්. ඒතකොට ස්වභාවික නාශක සෛල කියලා කියන්නේ සාමාන්‍ය අනුවර්තී නොවන ප්‍රතිශක්තියේ අභ්‍යන්තර යාන්ත්‍රණයක්. ඒ හින්දා ඒකත් අපිට ගන්න වෙනවා. නියුට්‍රොෆිල ව්‍යාජනකයන් අධිග්‍රහණය මහා භක්ෂණ සහ නියුට්‍රොෆිල භක්ෂ සෛලිකතාව පෙන්නනවා. ප්‍රදාහක ප්‍රතිචාරයේදී යුසනොෆිල නෙමෙයි කුඹ සෛල තමයි හිස්ටමින් ශ්‍රාවය කරන්නේ. C සහ D 45ට උත්තරේ 4. 46 මානවයන්ගේ මස්තිෂ්ක බාහිකයේ සංගාමී ප්‍රදේශය. මේකේ සංගාමී එක විතරයි අහන්නේ. වේදනාව සහ උෂ්ණත්වය පිළිබඳ සංවේදන තොරතුරු සංවේදක ප්‍රදේශයට, කංකාල පේශියක චාලක ප්‍රදේශයට, සංවේදනයේ තොරතුරු හඳුනා ගැනීම නම් සංගාමී, සංකීර්ණ මානසික ක්‍රියාත් සංගාමී, දෘෂ්ටිය සහ ශ්‍රවණය පිළිබඳ සංවේදන. ඒතර සංගාමී විතරක් ඉන්න C සහ D 46ටත් උත්තරේ 4 ගන්න වෙන්නේ. 47 මානව ශුක්‍රාණු වැඩිවියට පැමිණීමට පෙර නිපද නොවේ. වැඩිවියට පැමිණීමෙන් පසුව ජීවිතාන්තය දක්වා නිපද වෙන්නේ. ඒතර පළවෙනි එක හරි. හිසේ ට්‍රිප්සින් දර හිසේ තියෙන අග්‍රදේහයේ ට්‍රිප්සින් තියෙනවා. ඒ දෙක හරි. A හරි B හරි. විසර්ජනයේ පෙර ස්ත්‍රී ප්‍රජනක මාර්ගය තුර ආයකත් හරි 42ක් 72ක් සජීවීව ඉන්න පුළුවන්. ABC තුනම හරි නම්
ඩීට් බලමුකෝ. රේඩික්ස් සෛල වලින් නෙමෙයි සර්ටෝලි සෛල වලින් පෝෂණය ගන්න. ශුක්‍රතර නාලිකාව වලින් අපිරුෂණ වලින් තමයි ලබා ගන්න. ABC නිසා 47ට උත්තරේ 5 ගන්න පුළුවන්. 48 ආහාර වර්ග ගෘහස්ත ඔන්න ඔතනදීත් අපිට හිතන්න වෙනවා පරිරක්ෂණයේදී පාවිච්චි කරන ඔක්කොම ක්‍රම හරි. හැබැයි මෙතන ගෘහස්ත කියලා තියෙන හින්දා සීනි ගන්න පුළුවන්. අපි ගෙදරදී මේ සීනි දාලා පැණි වල දාලා පැණි වල ගිල්ලලා පුළුවන් ගෘහස්ත ගෙදරදී කරන එකක් විදිහට. ලුණු දැමීම සම්පත් පොතේ විදිහට ගෘහස්තව කරන්න බෑ. ඒකේ තියෙන කරවල වාඩියක සීන් එකක් තියෙන කරවල වීරණ හැටි. අපි ගෙදරදී මාළුවට ලුණු දාලා කරවල කරලා ගන්නෙ නෑ. ඒ හින්දා අපිට ගෘහස්ත කියලා එක ගන්න බෑ. හැබැයි අනිත් පැත්තෙන් හිටියොත් අපි ලුණු දෙහි වගේ ඒවා හදද්දි ලුණු දානවා. ඒතර දෙපැත්තක් තියෙනවා ඒකේ. ඇසිඩික් අම්ලය නම් පුළුවන් අපි ගෙදරදී අච්චාරු හදනවා. වියලීමත් පුළුවන් ගෙදරදී. යටුකොස් දානවා. වියලන ඒවා කරනවා. විකිරණ භාවිතය කොහොමත් ගෙදරදී ගන්න බෑ. ගෘහස්ත කියලා ගන්න බෑ. ඒතර මම මේකට උත්තර දෙකක් දෙනවා. ලුණු දෙහි සැලකුවොත් පොතේ නැති වුණාට සාමාන්‍ය දැනීමෙන් ගත්තොත් ABCD 4 ගන්න වෙනවා. ABCD 4ම ගත්තොත් 5 උත්තරේ. හැබැයි පොතේ නැති නිසා කරවල විතරයි කරවල ගෙදරදී වීරලා හදාගන්න නැහැ ලුණු දාලා කියලා ගත්තොත් පොතේ ඒ උදාහරණ විතරයි දීලා තියෙන ලුණු දැමීමට ACD ගන්න වෙන්නේ. එහෙම වුණොත් 2. ඒ නිසා මම ඊට උත්තර දෙකක් දෙනවා. 2 හෝ 5. 5 ගන්නව නම් ගන්නෙ මම A B C D කියන හතරම හින්දා 2 හෝ 5. 49 බැක්ටීරියා පිළිබඳ පාසඳාන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද කුමන ඒවාද කියලා අහනවා. එස්චිරීචියා කොලයි වෛකල්පිත හරි. ලැක්ටෝබැසිලස් ශුද්ධවාතකාමී හරි. ක්ලොස්ට්‍රීඩියම් අනිවාර්ය සවායු නෙමෙයි අනිවාර්ය නිර්වායු. නයිට්‍රෝබැක්ටර් රසායනික ස්වයංපෝෂී හරි. දම් සල්ෆර් බැක්ටීරියා ප්‍රභාස් විෂමපෝෂී නෙමෙයි ප්‍රභාස් ස්වයංපෝෂී වෙන්න ඕනේ. ඒ නිසා ABD උත්තර 1 ගන්න පුළුවන් අපිට 49ට. 50ට DNA ඒෂණ ගැන අහන්නේ සලකුණු කරන ලද තනිදාම DNA කණ්ඩ අර මම හිතන්නේ ව්‍යුහගතවල ලියලම ළමයන් ප්‍රැක්ටිස් වෙච්ච වාක්‍යයක් ඕක. DNA ඇඟිලි සලකුණු තාක්ෂණයේදී භාවිතා කරන්න පුළුවන් එක. අර STR පොඩි කෑලි ගන්නකොට අරකින් දාලා ගන්න පුළුවන්. DNA අනුක්‍රම නිර්ණයේදී පාවිච්චි කරන්න පුළුවන් නේද? ඉතින් අර මේ ඒෂණේ දාලා අනුක්‍රම නිර්ණයේදී දෙමුහුම් වෙන්න පුළුවන් අනුපුරකාර වෙන්නින් එක දීත් හරි. විශේෂිත කැපීමට භාවිතා කරන්නේ නම් නැහැ. අපිට ඒතර ABCD උත්තරේ 5 ගන්න පුළුවන් 50ටත්. 50ටත් මම 5 උත්තරේ ගන්න. හරි. එතකොට මේ 2025 A level exam එකට අදාළ bio MCQ paper එක ඔයාලගේ මේ ළඟදී තිබිච්ච විභාගේ අනුමාන පිළිතුරු සාකච්ඡාවක් තමයි මම කරේ. ඔයාලගේ මොන හරි අදහස් තියෙනවා නම් යටින් කමෙන්ට් කරගෙන යන්න. මම ඒවට උත්තර දෙන්නම්. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඇයි මේක මෙහෙම වුනේ මෙහෙම වෙන්න බැරිද කියලා අහලා මැසේජ් එකක් දාන්න. මම ඒවට කමෙන්ට් කරගෙන යන්න. මම මේ පේපර් එක ලියද්දි මට මේක තර්ක කරන්න පුළුවන් ප්‍රමාණයෙන් තර්ක කරලා උත්තර දුන්නේ. PC 4 එකක් දැම්ම මම හිතන්නේ 99%ක්ම උත්තර හරි ගියා. ඔය ඕල් දෙන ප්‍රශ්නයක් මොකක් හරි හින්දා යාලට තිබුණොත් අපිට ඒක දැම්මම හරියට කියන්න බෑනේ. ඒකද මට මෙතන විතරක් ආව උත්තර දෙකක් ගන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක්. මෙන්න මේ උත්තර ටික 99%ක්ම නිවැරදි ඇති කියලා මම හිතනවා. ඔයාලට පුළුවන් මේ උත්තරත් එක්ක සංසන්දනය කරලා ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.